හලෝ ගයිස් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම. ඉතින් අද අලුත් වීඩියෝ එකක් ගෙනාවේ ඇෆිලියේට් මාකටිං ගැන. ඉතින් මම කලින් ඇෆිලියේට් මාකටිං ගැන වීඩියෝ සීරීස් එකක් කරා. AliExpress ඇෆිලියේට් ඒ වගේම අපි කොහොමද ඩිජිටල් එකේ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරලා ඒකෙන් ඉන්කම් එකක් ගන්න කියලා ඒ වගේ ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා මගේ channel එකේ. ඉතින් අද ඔයාලට ගෙනාවේ තවත් ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකක් ගැන. ඒ තමයි මෙන්න මේ ක්‍රියේටිව් ෆැබ්‍රිකා කියන වෙබ්සයිට් එකේ අපිට පුළුවන් ඇෆිලියේට් කෙනෙක් විදිහට වැඩ කරන්න. ඉතින් ඔයාලා දන්න ඇති ක්‍රියේටිව් ෆැබ්‍රිකා කියන්නේ ග්‍රැෆික් ඩිසයිනර්ස්ලාට ඇසෙට් සෙල් කරන්න තියෙන වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඔයාලට ෆ්‍රොන්ට් වගේ දේවල් ඒ වගේම මේකේ තියෙනවා ඒකේ පෝස්ටර්ස්ලා ඒ වගේම PNG ටී-ෂර්ට් ඩිසයින් වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් මේකේ තියෙන කැටගරිස් ටික ෆ්‍රොන්ට් තියෙනවා ඊට පස්සේ ඉමේජස් ග්‍රැෆික් මොකක් වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ වගේ 3D printing වලට යූස් කරන දේවල් බන්ඩල්ස් අපිට මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ POD බිස්නස් එක කරන කට්ටියට ඒකට අවශ්‍ය ඇසෙට් ටිකත් මේකෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට පුළුවන් ඇෆිලියේට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකේ රෙජිස්ටර් වෙලා අපිට පුළුවන් මේකේ තියෙන ප්‍රොඩක්ට් ප්‍රොමෝට් කරලා මේකෙන් අපිට කමිෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේකේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් වෙලා මේක වැඩ කරන්න කියලා. ඉතින් වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න. channel එකට આવුත් නම් channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් guys මේ Creative Fabrica කියන වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ Google account එක දීලා account එකක් හදාගන්න මෙතන. ඊට පස්සේ ඔයාලට මේකේ link එක මම description එකේ දාලා තියන්නම්. මෙතන වෙබ්සයිට් එකේ link එක. ඉතින් මේකේ Google account එක දීලා මෙතනින් අපි sign in වුණාට පස්සේ අපේ profile එක මෙන්න මේ විදිහට වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා my account, my profile, ඊට පස්සේ my downloads, refer a friend, personal product feed ඒ වගේ තියෙනවා. මෙතන ඔයාලට යටම බලා ගන්න පුළුවන් affiliate dashboard කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා පස්සේ affiliate dashboard එකට යන්නේ. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් affiliate earnings කියලා තියෙනවා. ඊට පස්සේ affiliate link වලින් visit ආපු ගන්න මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මගේ විසිට් 220ක් ඇවිත් තියෙන දැනට. ඉතින් ඒක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ link එකෙන් ඔයාලා product promote කරලා පස්සේ කොච්චර affiliate link එක කීයක් ක්ලික් කළාද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා commission එක subscription එකක් ගත්තොත් customer කෙනෙක් ඔයාලට 125ක් subscription fee එකෙන් ගන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එක buy කරොත් 125ක් ගන්න පුළුවන් කියලා තියෙනවා ප්‍රොඩක්ට් එකේ කමිෂන් එක. ඉතින් මේ විදිහට තමයි මේ කමිෂන් එක අපිට හම්බෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් affiliate URL එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් ප්‍රොමෝට් කරද්දී මේ තියෙන ප්‍රොඩක්ට් එකේ affiliate link එක. ඉතින් අපි බලමු කොහොමද මේක අපි ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරලා ඉන්කම් එකක් හදාගන්න කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මගේ wallet කෙනෙක් ක්ලික් කරාට පස්සේ wallet එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන available earnings මෙතනින් පෙන්නනවා. ඉතින් මෙතන earn කරපු ගාන මෙතන තියෙන. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම මේක withdrawal අරන් තියෙනවා මෙන්න මේ විදිහට $8.9 මේ විදිහට 6.95 මේ වගේ withdrawal මේකෙන් අරන් තියෙනවා. ඉතින් මේ ඔයාලට බලන්න පුළුවන් paid කියලා මෙතනින් දීලා තියෙනවා. ඉතින් අපි මෙතන Creative Fabrica website එකට ගිහිල්ලා අපි බලමු කොහොමද මේක product එක promote කරන්න කියලා. ඉතින් ඔයාලට social media පාවිච්චි කරලා මේ තියෙන product promote කරගන්න පුළුවන්. ඉතින් මම නම් use කරන්නේ මෙන්න මේ ඔයාලට බලන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එකකට ගියාට පස්සේ මේ දැන් මේ ප්‍රොඩක්ට් එකකට ගියාට පස්සේ මෙතන අපිට මේ විදිහට ප්‍රොඩක්ට් එක ඕපන් කරාට පස්සේ මේ ප්‍රොඩක්ට් එක නම් මෙතන අපි ඩිජිටල් පේපර් එකක් තියෙන මේක ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට ප්‍රොඩක්ට් එක ගැන විස්තර ටිකක් තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකට ආපු රිවිව්ස් ගන්න මෙතනින් තියෙනවා. ප්‍රොඩක්ට් එකේ නම ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ ඉමේජස් ටිකත් මෙතනින් ගන්න පුළුවන් අපිට. ඉතින් guys මම පාවිච්චි කරන්නේ Behance කියන platform එක. ඉතින් මේක අපිට Behance කියන්නේ ඒත් graphic designers ලා use කරන platform එකක්. ඉතින් මේකේ asset අපිට මේකෙන් promote කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Pinterest එක ඒ වගේම FB එක වගේ use කරලත් ඔයාලට මේකේ product promote කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියා දෙන්නම් කොහොමද Behance එකට අපි ප්‍රොඩක්ට් එකක් ෂෙයා කරලා කොහොමද එකෙන් ඇෆිලියේට් ලින්ක් එක ඒකට දාලා කොහොමද අපි එකෙන් ඉන්කම් එකක් හදාගන්නේ කියලා.
ඉතින් guys මේකේ Behance එකට ගියාට පස්සේ මෙතන share work කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකේ project එකක් open කරගන්න. මේ විදිහට share work ගිහලා project කියන එක click කරාට පස්සේ මෙන්න මේ විදිහ interface එකක් තමයි එන්නේ. මෙතන අපිට පුළුවන් text එකක් ඒ වගේම images ටික දාලා අපිට ලස්සනට post එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන මම text එක විදිහට මෙතනින් අපි මේ product එකේ name එක මේ විදිහට copy කරගන්න ඕන. copy කරලා අපිට පුළුවන් මේකේ text එක විදිහට title එක විදිහට දෙන්න පුළුවන්. දැන් title එක මේ විදිහට paste කරලා ඔයාලට මේකේ font එක ඕන නම් හදා ගන්න පුළුවන් sizes වලට. දාලා font එක පොඩ්ඩක් bold කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ details ටික ගන්න පුළුවන්. මේ product එක ගැන විස්තරයක් මෙතන තියෙනවා. මේ details ටික මෙතනින් copy කරලා ඔයාලට තියෙන්නේ මේ Behance එකට ගිහිල්ලා මෙතනින් ඒ text එකත් අපිට paste කරගන්න. ඉතින් මේක ලස්සනට customize කරගන්න ඔයාලා edit කරන අර විදිහටම දාන්න නැතුව ඊට පස්සේ මෙතන space එකක් තියන්න. ඉතින් මේ විදිහට තියලා ඔයාලට පුළුවන් මෙතන අපි product එකේ link එක තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ product එකේ මේ පල්ලෙහාට ආවට පස්සේ share and earn කියලා තියෙන්නේ මේ product එකේ affiliate link එක. ඉතින් මේ link එක මෙතනින් copy කරගන්න පුළුවන්. copy කරලා ඔයාලට තියෙන්නේ ඔයාලා product එක promote කරන social media platform එකට දාන්න පුළුවන්. මේ link එකෙන් આવොත් තමයි commission එක ඔයාලට add වෙන්නේ. ඉතින් මෙතන මම text එකක් විදිහට දානවා. download for free කියලා. ඉතින් ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. get it now හරි මොකක් හරි එකක් දාගන්න පුළුවන්. මෙතන මම දාන්නේ download for free කියලා. ඉතින් මේ විදිහට දීලා අපිට බලන්න මේ text එක මෙන්න මේ විදිහට highlight කරලා මෙතන මේ link කියන එක click කරලා පස්සේ අපිට පුළුවන් affiliate link එක මේකට include කරන්න. ඉතින් මේ විදිහට link එක දාලා done click කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන link එක මේකට add වෙලා තියෙනවා. ඉතින් මේක click කර ගමන් කෙලිම redirect වෙන්නේ මෙන්න මේ page එකට. ඉතින් මෙතන ඒ link එකෙන් ඇවිල්ලා මේ product එක download කරොත් හරි buy කරොත් හරි ඔයාලට commission එකක් add වෙනවා ඒකෙන්. ඉතින් ඒ විදිහට තමයි මේක අපි කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ photos ටික මෙතනින් download කරගන්න. මේ විදිහට image ටික save කරගන්න ඕන. මෙතන guys images ටික save කරගෙන ඔයාලට පුළුවන් මෙතන අපි දාන post එකේ යටට images ටික දාන්න. මේ විදිහට images ටික දාලා අපෝ යටිනුත් ඔයාලා දාන්න text එකක් download for free කියලා. මේ විදිහට text එක දාලා ඒක පොඩ්ඩක් center කරලා මෙතනට අපිට ආයෙමත් link එක දාන්න පුළුවන්. මේ link එක මෙතනටත් දාලා done click කරලා ඔයාලට තියෙන මේ post එක දැන් Behance එකට post කරන්න තියෙන මෙතන continue click කරලා ඔයාලට පුළුවන් මෙතන project එකට title එකක් දෙන්න. ඉතින් title එක විදිහට මම මේකම දෙනවා. මේක title එක විදිහට දීලා මෙතන tags ටිකක් දාගන්න පුළුවන්. ඉතින් tags ටික ඔයාලා මේ title එකේ තියෙන ටිකක් හරි මේකේ search and title tags ටිකක් දාගන්න. මේ විදිහට tags 10ක් දාගන්න පුළුවන්. දාලා මෙතන category එකක් select කරන්න වෙනවා. category එක විදිහට ඔයාලට කැමති category තුනක් select කරගන්න පුළුවන්. select කරලා මෙතන ඔයාලා මේකේ thumbnail එක විදිහට image එකක් පොඩක් ඒ cover එක විදිහට image එකක් මෙතන upload කරන්න. ඉතින් මෙතන size එක දීලා තියෙන්නේ 800x632. ඉතින් අපිට Canva එක use කරලා ඒ size එකට හදා ගන්න පුළුවන්. canvas එකක් මේ විදිහට create new design දීලා ඔයාලට පුළුවන් ඒ size එකට design එකක් හදා ගන්න. ඒ size එකට design එකක් හදාගෙන අපිට පුළුවන් අපේ අර cover එක විදිහට මෙතනින් අපි දාන මේ image එකක් අපිට පුළුවන් මෙතනට add කරගන්න. upload file වලට ගිහිල්ලා අපිට පුළුවන් මේ කැමති design එකක් add කරගන්න පුළුවන්. මම මේ විදිහට මෙන්න මේ design එක add කරගන්නවා. add කරලා open click කරාට පස්සේ මෙතනට upload වෙනවා design එක. ඊට පස්සේ මේක අපිට
බෑග්ග්‍රවුන්ඩ් එකට සෙට් කරලා මේ ඉමේජ් එක අපිට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. මේ විදිහට ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ හදාගත්ත පෝස්ට් එකේ කවර් එක විදිහට අප්ලෝඩ් කරන්න. ඉතින් මේ විදිහට මේක අප්ලෝඩ් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉමේජ් එක අප්ලෝඩ් කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කවර් එක හැදිලා තියෙනවා. ඉතින් මේක අපිට ක්‍රොප් කියලා දීලා මේ විදිහට මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කරාට පස්සේ මෙතනින් විසිබිලිටි එක everyone දෙන්න. everyone දීලා ඔයාලට තියෙන මේක පබ්ලිෂ් කරන්න. ඉතින් පබ්ලිෂ් කරාට පස්සේ Behance කියන මාකට් ප්ලේස් එකට යනවා ඔයාලගේ පෝස්ට් එක. ඉතින් මේ පෝස්ට් එක කවුරු හරි පෝස්ට් එක බලලා මේක කවුරු හරි මෙතනින් ක්ලික් කරලා ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඩවුන්ලෝඩ් ප්‍රෝ ෆ්‍රී කියන එක ක්ලික් කර ගමන් ඔයාලගේ ලින්ක් එක තියෙන්නේ මෙතන. මේ ලින්ක් එක ක්ලික් කර ගමන් යන්නේ කෙලින්ම ක්‍රියේටිව් ෆැබ්‍රිකා කියන වෙබ්සයිට් එකට. ඉතින් මේ විදිහට තමයි මේකේ ඇෆිලියේට් මාකටිං වලින් ලින්ක් කරන. ඉතින් මේක ඔයාලා දිගටම පෝස්ට් හදලා දාන්න. ඉන්කම් එක. ඒ වගේම තවත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් පාවිච්චි කරන්න පුළුවන්. Pinterest එක වගේ පාවිච්චි කරලා පෝස්ට් දාගෙන යන්න. ඉතින් ඔයාලට මේ වගේ ඉන්කම් එකක් මේකේ හදා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ ක්‍රියේටිව් ෆැබ්‍රිකා කියන වෙබ්සයිට් එකේ ඇෆිලියේට් මාකටිං කරන්නේ. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාගෙන යන්න. ඔයාලගේ අදහස පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඉතින් යාළුවෙක්ට අබ්බානේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් වීඩියෝ එක මෙතන නවත්තනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.